Hello guys, good morning. ඉතින් අද මම Photoshop open කරාම දැක්කා what's new window එක ඇතුලේ අමුතුම tool ටිකක් මෙයාලා introduce කරලා තියෙනවා. ඉතින් අපි බලමු මේ මොනවද කියලා. මෙතන ඔයාලට පේනවා මම මේ Photoshop latest version එක පාවිච්චි කරන්නේ. මේක Photoshop version එක 27.5. හරි. ඔයාලට original version එක පාවිච්චි කරන්න ඕනේ මේ option ටික බලා ගන්න නම් නැත්නම් crack version එකක් හරි පරණ version එකක් හරි use කරනවා නම් මේ ඔයාලට පෙන්වන්න නැති වෙයි. අනිත් එක මම මේක Windows platform එකේ තමයි run කරන්නේ. මම දන්නේ නැහැ Mac වලට මේ ටික ඇවිල්ලා තියෙනවද කියලා. හරි ඉතින් අපි බලමු මොනවද ඇවිල්ලා තියෙන්නේ කියලා. one by one යමු. මේකේ තියෙනවා polish with modernize action කියලා. මේක අපිට enhance colors කියලා මම හිතන්නේ අලුතෙන් tab එකක් ඇවිල්ලා වගේ. ඊට පස්සේ ඔයාලට පේනවා මෙතන මේ text එක dynamic විදිහට shape එකකට විදිහට හැඩ ගන්න පුළුවන් මේ විදිහට. ඒකයි මෙතන මෙයාලා දාලා තියෙන්නේ create shape with dynamic text කියලා. ඒක තියෙනවා turn a line of text into a arc, circle, bow or block with dynamic text tool එකකින්. ඒකත් අලුත් දෙයක්. ඉතින් තව එකක් ඇවිල්ලා තියෙනවා මෙන්න මේක නම් පට්ට. බලන්න මොකක්ද කියලා. පේනවනේ එයා automatically decide කරනවා මොනවද මේ පින්තූරයට බාධා වෙන්නේ කියලා. එයා ඒවා remove tool එකේ තියෙන්නේ මේක. distraction එකක් විදිහට අපිට select කරන්න පුළුවන්. ඕනනම් poll එක තියන්න පුළුවන්. ඕනනම් අයින් කරන්න පුළුවන්. මේක නම් පට්ට. දැන් මේ AI තාක්ෂණයත් එක්ක අලුත් දේවල් එනවා automatically AI එකේ ආධාරයෙන්ම අපිට කරගන්න පුළුවන්. ඉස්සර වරු ගණන් යනවා ඔය වගේ දේවල් remove කරගන්න. මේක credit කොච්චර left කියලාද ඉතුරුලා තියෙනවද කියලා බලා ගන්න පුළුවන්. මේ Firefly යාලගේ AI image enhancement tool එකෙන් තව කරන්න පුළුවන් දෙයක්. මොකද්ද කියන්නේ edit? මේක prompt එක දුන්නම Firefly එකෙන් ඒකේ automatically adjust වෙලා දෙනවයි කියලා තියෙන්නේ. high colors. එන මේකත් නියමයි මේ බලන්නකො. අපි අමතර layers මොනවාරි අරන් තියනවා නම් දැන් clean කරන්න පුළුවන්. delete empty layers rename කරගන්න පුළුවන්. හරි. එයා rename කරලා දෙනවා. අමතර layers මේ වැඩ කරන්නේ නැති layers empty layers තියෙනවනේ ඒවට remove කරලා දෙනවා. ඒක නම් නියමයි. ඊට පස්සේ බලමු මේක. මේකත් Firefly එක AI Firefly භාවිතයෙන් කරන්න තියෙන්නේ. background එක select කරනවා. ඊට පස්සේ wow දැක්කද? ඒකත් නියමයිනේ. ඊට පස්සේ ආයෙක Photoshop එක open කරලා ආයෙ adjust කරගන්න පුළුවන් color balancing වැඩ කරගන්න. මුලින්ම file ගිහිල්ලා export ගිහිල්ලා send to Firefly දෙනවා. ඊට පස්සේ background එක select කරනවා. ඊට පස්සේ generate දෙනවා. දැක්කද? ඒකත් නියමයි. අන්තිම එක බලමු change views with rotate object. හරි object එකක් ගාලා දානවා. ආයෙක wow 3D look එකක් එනවා නිකන් rotate කරාම නේ. එයා automatically හදා ගන්නවද මන් දන්නේ නැහැ. හරි නිකන් ෆයිල් එකක් ගන්න ප්ලේස් කරන එක 3D look එකක් එනවා. නියමයිනේ. try කරලා බලන්න. harmonize කරාම අර ඔක්කොම shadow lighting match වෙලා ගානට එතනට environment එකට match වෙන විදිහට එයා place වෙනවා. ඒක නම් නියමයි. හරි okay අපි ආයි මේ වගේ වීඩියෝ එකක් හැම එකක් ගිහිල්ලා එන්නම්. see you